දිරිදී. හරි ඒකත් එක්කම බලමු වයියාක නස්තයින් කියන්නේ මොකක්ද කියලා. ඔබගෙන් පමණයි අපි උදව් පතන්නේ කියන එක. එතකොට මේක අරන් ඉස්සෙල්ලා කියවනේ රූට් ලෙටර්ස් තියෙනවා කියලා. ඒ රූට් ලෙටර්ස් වලින් එකක් තමයි මේ නස්තයින් එකට රූට් ලෙටර් එක තමයි අයින් වාව් නූන්. අයින් වාව් නූන් අවන කියන රූට් ලෙටර් එක. මේකේ තේරුම දැන් නසර කියන්නේ උදව් ඉල්ලන එක. අවන කියන එකේ අර නස්තයින් එකට එන උදව් එක අවුන කියන එකේ එන උදව් එක තියෙනවානේ. මේක ඇවිල්ලා නිකන් උදව් නෙවෙයි. මේක ඇවිල්ලා අපේ මොකක් හරි දෙයක් කරන්න දඟලනවා. ඒ කියන්නේ අපි මොනවාරි කරන්න දෙයක් කරන්න අමාරුවෙන් try කරනවා, struggle වෙනවා, අපි උත්සාහ කරනවා අපිට කරගන්න බැරි වෙලාවේ අපි උදව් අහන එක තමයි මේ නස්තයින් කියන එකේ තේරුම. මේකත් හරිම වැදගත් concept එකක්. මේක හරියට තේරුම් ගන්න. මම මේ සුරාපාතගේ deep tafsir නෙමෙයි කෙටියෙන්ද මම මේක හරිම වැදගත් concept විතරක් මේ පික් කළා. උගාක් points තියෙනවා. ඒකෙන් වැදගත් දේවල් විතරක් අරගෙන මම ඔයගොල්ලන්ට මේ කියන්නේ. එතකොට මේ අවුන කියන concept එකට මම උදාහරණයක් දෙන්නම්. කෙනෙක් ඇවිල්ලා දැන් වාහනයක යනවා. වාහනයක යනකොට එයාට ටයර් එක පංචර් වෙනවා. පැච් එකක් යනවා. ඒතර එයා මොනවද කරන්නේ? ඕකේ ටයර් එක පංචර් වෙලා තින්නේ. එයා බහිනවා. දැන් සාමාන්‍යයෙන් දැන් අපි ලංකාවේ මිනිස්සු හරිම උදව්නේ. වෙලාවක උදව් කරන්න රෙඩි වෙලානේ ඉන්නේ. ඒතර වාහනය නවත්තලා කියනවා මේ මට පොඩි උදව්වක් ඕනේ. එයා කියනවා හරි මොකද්ද මට මොනවද ඕන උදව්ව? එයා කියනවා මගේ ටයර් එක පංචර් වෙලා තින්නේ. එයා ඒ මනුස්සයව කතා කරලා දැන් ඒ මනුස්සගේ වාහනේත් පැත්තකට කරලා තින්නේ. ඒ මනුස්සයා කතා කරලා කියනවා මේමයි මෙතන තමයි මගේ මේ ස්පෙයා ටයර් එක තියෙන්නේ. ඒ වගේම මෙතන මගේ මේ අර වාහනේට ගන්න ජැක් එක තියෙනවා. හරිද? ඔයා මොනවද කරන්නේ මේ දෙක අරගෙන මේ මෙතන තමයි මේ ආයුධ ටික තියෙන්නේ යතුරු ටික. ඔයා මේ ටයර් එක මාරු කරන්න. මට මේ පොඩි සින්දුවක් අහගෙන ඉන්නේ. ඒ සින්දුව අහලා ඉවර කරන්න. ඉවර කරන්න කලින් ඔක්කොම චේන්ජ් කරලා තියන්න. එහෙම කියලා උදව් ඉල්ලනවා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ ආපු මනුස්සයාට උදව් කරන්න ආපු මනුස්සයාට කොහොම ඇතිද? දෙන්න හිතනවා දෙකක් මේ මනුස්සයාට මේ කියන්නේ එයාට තියෙන ප්‍රශ්නේ. හැබැයි උදව් ඉල්ලන්නේ එයා කිසිම දෙයක් කරන්නේ නැහැ. එයා ඔක්කොම මටම දාලා එයා එයාගේ වැඩේ කරන්න යනවා. කොහොම ඇද්ද? මේක නස්තයින් නෙවෙයි. ඒක නස්තයින් කියන්නේ මොකක්ද? උදව් ඉල්ලනවා කියන්නේ මොකක්ද? මේකේ තේරුම ඇවිල්ලා මේක තමයි අරබී සිංහල පරිවර්තනයෙන් මේක හරියට තේරුම් ගන්න බෑ. හරිද? මේක හරියට අරබි තේරුම් ගත්තොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන්. නස්තයින් එකේ තේරුම ඔයාට මේ වගේ පැච් එකක් එනවා. ඔයා කොහොම හරි try කරලා ටයර් එක එළියට ගන්නවා. හරිද? ඔයා කොහොම හරි කරලා ජැක් එක එළියට ගන්නවා. හැබැයි ඔයාට තේරෙන්නේ නැහැ දැන් මේක කොහොමද මේ හරියට ඔයාට තනියෙන් මේ ජැක් එක තියලා වාහනේ උස්සලා ටයර් එක ගලවන්න තනියෙන් කරන්න අමාරුයි. එතකොට ඔයා මේ මැක්සිමම් මේ වැඩ ටික කරලා ඔයා තව කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලනවා පාරේ යන කෙනෙක්ගෙන් මට පොඩ්ඩක් උදව් කරන්න කියලා. එතකොට එහෙම උදව් දෙනකොටත් එයත් එක්ක එකතු වෙලා ඔයත් පුළුවන් තරම් වැඩ කරලා කියන ඔයාගෙන මේක වැඩේ තියෙන්නේ. ඔයා මැක්සිමම් උදව් එක දෙනවා. ඊට පස්සේ ඔය දෙන්නම එකතු වෙලා වැඩේ කරනවා. හරිද? කියන්නේ ඔයා උදව් ඉල්ලුවා තමයි. හැබැයි ඒ උදව් ඉල්ලන්න ඔයා උගක් ස්ට්‍රගල් වුණා. ඔයාගේ මැක්සිමම් උත්සාහය දීලා තමයි ඔයා උදව් ඉල්ලුවේ. එහෙම නැතුව කිසි වැඩක් කරන්න නැතුව උදව් ඉල්ලුවේ නැහැ. අන්න මේක තමයි නස්තයින් කියලා කියන්නේ. අද සමහර මිනිස්සු කතා කරනවා මේක කියන්නේ මේක අරබි තේරුම් ගන්න බැරි ගම. ඒ කියන්නේ කුර්ආන් එක හරියට තේරුම් ගත්තේ නැති ඉඳ කියනවා. මේ මට එක්සෑම් එකක් තියෙනවා. මම මේ අල්ලා සුබ්හානහු තාලාගෙන් දුආ ඉල්ලලා තියෙන්නේ. මම ඔක්කොම දුආ ඉල්ලලා තියෙන්නේ අහලා තියෙන්නේ. මම කොහොමත් පාස් වෙයි. ඔය ඉගෙන ගත්තද? නෑ නෑ මම ඉගෙන ගන්න ඕනේ නෑනේ. ඒක අල්ලා සුබ්හානහු තාලානේ පාස් ෆේල් කරන්නේ. එහෙනම් මම ඉගෙන ගන්න ඕනේ නෑ. මේක ඇත්තටම මෙයා අල්ලා සුබ්හානහු තාලාත් එක්ක ජෝක් කරනවා. ජෝක්. මෙයාට මේක විහිළුවක්. ජෝක් එකක්. මේක නෙමෙයි නස්තයින් කියන්නේ. මේ කියන්නේ එයා මැක්සිමම් ස්ටඩි කරනවා. මැක්සිමම් එයාට පුළුවන් තරම් ඉගෙනගෙන එයා කියනවා යා අල්ලා මම මගේ පුළුවන් හැමදේම කරා. හැබැයි එක්සෑම් එකේදී මගේ ඔළුවට උත්තරේ දෙන්නේ ඔයා තමයි. මගෙන් අතෙන් ලියන්න පුළුවන් ඉන්නේ ඔයා හින්දා තමයි. මට කොච්චර ඉගෙන ගත්තත් ඔයාගේ උදව් නැතුව මට මේ වැඩේ කරන්න බෑ යාල්ලා. මට හෙල්ප් කරන්න. මෙයාට මේක තමයි නස්තයින්. මේක තමයි නස්තයින්. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් මැක්සිමම් එක කරලා එතනින් තමයි අල්ලා සුබ්හානහු තාලා උදව්ව එන්නේ. නස්තයින් කියන්නේ අපි අපේ ස්ට්‍රගල් එක වෙනවා. ඒකත් එක්ක අල්ලා සුබ්හානහු තාලාගේ උදව්වොත් එනවා. ඒක තමයි නස්තයින් කියලා කියන්නේ. හරි. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මේකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඒ මොකද්ද? සමහර අය කියනවා ඕකේ මට ඇවිල්ලා මේ අල්ලා සුබ්හානහු තාලාගේ උදව්ව ඕනේ නැහැ. මට ඕන දේ මට කරගන්න පුළුවන්. මට ඕන දේ කරනවා. කියන්නේ මට මේ අල්ලාහගෙන් අහලා නෙමෙයි කරන්නේ. මට ටැලන්ට් එකක් තියෙනවා. මට මං උතර ඉගෙන ගන්න පුළුවන්. මට එක්සෑම් කරන්න පුළුවන්. අන්න මෙහෙම හිතන එකක් මේකත් වැරදි. එයා හිතනවා එයාටම තමන්ටම ඔක්කොම කරගන්න පුළුවන් කියලා හිතන එකත් වැරදි. ඒකත් එයා කියනවා මට අල්ලාහ් සුබ්හානහු තාලා උදව් ඕනේ නැහැ. මේක අනිත් පැත්ත. මේකත් වැරදි. තමන්ට පුළුවන් දේ කරලා ට්‍රස්ට් එක. අනිත් එක ඒක
දැන් සමහරලාට අපි දකිනවා හොඳට ඉගෙන ගන්න එකම දෙන්නේ යුනිවර්සිටි එක හොඳට ඉගෙනගෙන ඉන්නවා. දැන් හොඳට ඉගෙන ගත්ත එක්කෙනෙක්ට හොඳ ජොබ් එකක් ලැබෙනවා. තව කෙනෙක්ට ජොබ්ම නැහැ. හැබැයි දෙන්නම ඉගෙන ගත්ත එකම දේ. එතකොට ඒ හොඳ ජොබ් එක කවුද දෙන්නේ? ඒක අල්ලාහ් සුබ්හානහු තාලා ගතේ තියෙන්නේ. සමහරලාට ඔයාට වඩා ක්වොලිෆයිඩ් එක්කෙනෙක්ට ඔයාට වඩා ක්වොලිෆයිඩ් එක්කෙනෙක් ඔයාට වඩා අඩු ජොබ් එකක ඉන්න පුළුවන්. ඔයා තරම් ඉගෙන ගත්තම නැති එක්කෙනෙක් තව හොඳ ජොබ් එකක ඉන්න පුළුවන්. සමහරලාට එයා මුදලාලි වෙන්නත් පුළුවන්. එහෙම ඕන තරම් තියෙනවා. ඔයා ඉගෙනගෙනම නැහැ. ඒතර කවුද ඒක ඩිසයිඩ් කරන්නේ? ඒක අල්ලාහ් සුබ්හානහු තාලා ඩිසයිඩ් කරන්නේ. අපේ ටැලන්ට් එකෙන් මුකුත්ම කරන්න බෑ කියන එකත් අපේ ඔළුවේ තියන්න ඕනේ. ඒ වගේම අපි උත්සාහ කරන්න ඕනේ අල්ලාහ් සුබ්හානහු තාලා උදව් ලබන්න ඕනේ. මන්න මේක හරියට බැලන්ස් වෙන්න ඕනේ. අන්න ඒක තමයි ඊයාක නවබුදු වයියාක නස්තයින්. ඇත්තටම වයියාක නස්තයින් එකෙන් කියන්නේ. දැන් සමහර මිනිස්සු ඉන්නවානේ මේ මම මේ කියනවා මේ මම ප්‍රේ කරන්න ආසයි. හැබැයි මට අල්ලාහ් සුබ්හානහු තාලා උදව් කරන්න ඕනේ. දැන් මට ප්‍රේ කරන්න බෑ. මට සලාත් කරන්න බෑ. මම සලාත් කරන්න මට අල්ලාහ් සුබ්හානහු තාලා උදව් කරන්න ඕනේ. එතකොට තමයි මට සලාත් කරන්න පුළුවන්. එහෙම කතා කරන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ පඬිත කතාවක් ඒක ඇත්තටම. කියන්නේ අල්ලාහ් සුබ්හානහු තාලා එයා ප්‍රේ කරන්න ඕන නම් එයා උත්සාහයක් කරන්න ඕනේ. අල්ලාහ් සුබ්හානහු තාලා උදව් කරයි. අල්ලාහ් සුබ්හානහු උදව් නැතුව අපිට සලාත් කරන්න බෑ අනිවාර්යයෙන්. සලාත් නෙවෙයි කිසිම දෙයක් අපේ ජීවිතේ කරන්න බෑ. හැබැයි අපේ පැත්තෙන් උත්සාහයක් දුන්නොත් තමයි අල්ලාහ් සුබ්හානහු තාලා එයාගේ පැත්තෙන් එයා අපිට හිදායත් එක දෙන්නේ. හිදායත් එකත් ඒ වගේ තමයි. අපේ උත්සාහය තිබ්බොත් තමයි අල්ලාහ් සුබ්හානහු තාලා අපිට හිදායත් දෙන්නේ. දැන් මෙතන අපි කුර්ආන් තෆ්සීර් ඩිස්කස් කරනවා. කෙනෙක් හිතනවා මම මේව අහන්න ඕනෙම නෑ. හැබැයි මට හිදායත් එක ඕනේ. මම ස්වර්ගයට යන්න ඕනේ. එහෙම බෑ. අපි ස්ට්‍රගල් වෙන්න ඕනේ. අපි මේව අහන්න ඕනේ. කුර්ආන් එකේ දැන් මේක සූරා ෆාතිහාගේ මෙච්චර තියෙනවනම් කුර්ආන් එකේ කොච්චර දේවල් නැද්ද? මේකට අහන්න වෙලාවක් ඕනේ. අපි සැක්‍රිෆයිසස් කරන්න ඕනේ. අපි TikTok බලන වෙලාව, Facebook බලන වෙලාවෙන් තමයි මේව අරගෙන බලන්න ඕනේ. මේ ඔක්කොම අහන්න ඕනේ. දැන් පැය භාගයක් විතර ඊයාක නවබුදු වයියාක නස්තයින් යනවා. ඒතකොට මේකට වෙලාවක් යනවා. ස්ට්‍රගල් කරනවා. එතකොට තමයි අපේ ජීවිතේ චේන්ජ් එකක් ඇති වෙන්නේ. එහෙම නැතුව නෑ මේ මම බයන් මොකුත් අහන්නේ නෑ. මට ඒව අහන්න ඕනේ නෑ. අල්ලාහ් සුබ්හානහු තාලා හිතුවොත් මාව චේන්ජ් කරයි. නැත්තම් මට මේ එයානේ ඔක්කොම කරන්නේ. මං අහලා තියෙන්නේ. හැබැයි මම මොකුත් කරන්නේ නෑ. මම අල්ලාහට කියලා තියෙන්නේ මාව හදන්න කියලා. හැබැයි මම මොකුත් කරන්නේ නෑ. මම මාව ප්‍රේ කරවන්න කියලා තියෙන්නේ. හැබැයි මම මොකුත් කරන්නේ නෑ. මේක වයියාක නස්තයින් නෙවෙයි. මේක අල්ලාහ් සුබ්හානහු තාලා මේ මනුස්සයා විහිළු කරනවා. දැන් අපි උදාහරණයක් ගමුකෝ. ඉබ්‍රාහීම අලයිහිස්සලාම් ගින්දරට දානකොට අල්ලාහ් සුබ්හානහු තාලා උදව් කරානේ. ඒතකොට දාන්න කලින් කිව්වද මේ මම ඔයා බය වෙන්න එපා ගින්දරට පයින්න මම උදව් කරනවා නෑ. එයා ස්ට්‍රගල් කරා. එයා මැක්සිමම් එයාට කරන්න පුළුවන් දේවල් ටික කරා. කරන්න දෙයක් නෑ. එයා ගින්දරට දැම්ම අල්ලාහ් සුබ්හානහු තාලා උදව් කරා. අපි දන්නවා බදර් වෝ එක. බදර් වෝ එකේ බදර් යුද්ධයේදී මේ මුස්ලිම්වරුන්ට පළවෙනි යුද්ධේ මුස්ලිම්වරුන්ට අල්ලාහ් සුබ්හානහු තාලා මලක්කරු යවලා උදව් කරා. මේ මලක්කරු ඇවිල්ලා කිව්වේ නෑනේ මේ ඔයගොල්ලෝ මේ යුද්ධයට යන්න එපා. මේ අපි බලා ගන්නම් මේ 10යිනේ ඉන්නේ. ඔයගොල්ලෝ මේ 313කට පුළුවන් 1000කට ගන්න ඔයගොල්ලෝ ඉන්න අපි බලා ගන්නම් කියලා කිව්වේ නෑ. ඒගොල්ලන්ගේ මැක්සිමම් තියෙන ආයුධ ටික තියෙන මේවා ටික අරගෙන බදර් යුද්ධෙට ගියා. ඒගොල්ලෝ කව මුකුත්ම නෑ 313 1000ක් එක්ක යුද්ධ කරන්න ඕනේ. පොඩ්ඩක් හිතලා බලන්න මේ සිටුේෂන් එක කොහොමද කියලා. අල්ලාහ් සුබ්හානහු තාලා මලක්කරු වැස්සුවානේ උදව් කරානේ. ඒ යුද්ධෙට ගියාට පස්සේනේ. එහෙම නැතුව යන්න කලින් කිසිම දෙයක් කරන්න නැතුව ඕකේ මලක්කරු ඇවිල්ලා කිව්වේ නෑ ඔයගොල්ලෝ බය වෙන්න එපා මම බලා ගන්නම් ওই ටික. ඔක පොඩි ගයක් මට එහෙම කිව්වේ නෑ. හින්දා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. අද මිනිස්සු දැන් හැමෝම තමයි දැන් අපි සලාත් කරනවා. සලාත් එකේ අපි කියනවා ඊයාක නවබුදු වයියාක නස්තයින් කියලා. ඒතකොට සමහරලාට අපි සමහර එක මිනිහෙක් මූවී එකක් බලන් ඉන්නවා. මූවී එකක් බලන් ඉන්නකොට ඕකේ දැන් බාන් කියනවා අයියෝ බාන්. එමෙ කියලා මූවී එක පෝස් කරනවා. ගිහලා මාරබ් එකට බාන් කියනවා මාරබ් එක ප්‍රේ කරනවා. ආයෙ ඇවිල්ලා මූවී එක ප්ලේ කරනවා. අපි සලාතේ මොනවද කිව්වේ? අල්ලා අපි ඕගොල්ලන්ට වාල් බවටපත් වෙනවා. ඔයාව තමයි නම දින්නවා කියන දේවල් තමයි අහන්නේ. හැබැයි ඒකට අපිට පොඩ්ඩක් හරියට වෙලාව දෙන්න නෑ. පටස් ගාලා සලාම් කිව්වා. විනාඩියෙන් දෙකකින් ප්‍රේ කරා. සලාම් කිව්වා. ආයි මූවී එක ප්ලේ කරා. දැන් මේක තමයි අපේ ජීවිතේ කියන්නේ. අපි කොච්චර දුරට ට්‍රයි එකක් දෙනවද අපේ ජීවිතය හදන්න. අපි කොච්චර දුරට අල්ලාහ් සුබ්හානහු තාලා බැගාපත් ඉල්ලනවද මේ අපේ ජීවිතය හදාගන්න. දැන් මේකේ බොහොම කියන්නේ මාරම ඉන්ට්‍රස්ටිං එක මම කියන්නේ. කියන්නේ බොහොම වැදගත් එක. අල්ලාහ් සුබ්හානහු තාලාට වහල් භාවයටපත් වෙනවා. අල්ලාහ් සුබ්හානහු තාලාට අපි නම දිනවා කියන්නේ ඒක ලේසිනේ. සම්පූර්ණ වහල් භාවයටපත් වෙලා යාට කැමති විදිහට ඉන්නවා කියන්නේ ඒක ලේසි දෙයක් නෙවෙයි. ඇයි ලේසි දෙයක් නෙවෙයි කිව්වොත් ෂයිතාන් අපිට එහෙම ඉන්න දෙන්නෙම නැහැ. ෂයිතාන් ඔහුගේ මැක්සිමම් try කරනවා අපිව අපේ අල්ලාහගේ වහලෙක් නෙවෙයි. අල්ලාහ් සුබ්හානහු තාලාට අපි කොහොමද කැමති නැති විදිහට අපිව කරවන්න පුළුවන් එයා try කරගෙන ඉන්නේ. ෂයිතාන් try කරගෙන ඉන්නේ. ඒතකොට ඒක තමයි ෂයිතාන්ගේ මැක්සිමම් try එක. අපිව කොහොම හරි අල්ලාහ් සුබ්හානහු තාලා ඈත් කරන්න. අපිට අල්ලාහ් සුබ්හානහු තාලා ලං වෙන්න දෙන්නේ නැහැ. ඒතකොට හරිම අමාරුයි. එතකොට අල්ලාහ් සුබ්හානහු තාලා කියනවානේ ඊයාක නවබුදු කියලා අපි කියනවානේ.
ඒ ඊයාක නවබුදු එයාව නමදින්න එයාට වහල් භාවයට පත් වෙන්න අපිට මොකක්ද ඕනේ? වයියාක නස්තයින් ඕනේ. ඒකින් තමයි අල්ලාහ් සුබ්හානහු තාලා ඊයාක නවබුදු කියලා ඒකත් එක්කම වයියාක නස්තයින් කියන්නේ. ඒ කියන්නේ යාල්ලා මම ඔයාට ස්ලේව් බවට පත් වුණා. ඔයාගේ වහලෙක් බවට පත් වුණා. ඔයාව විතරයි මම නමදින්නේ. ඔයාට විතරයි මම වහල් භාවයට පත් වෙන්නේ යාල්ලා. හැබැයි ඒකත් එක්කම යාල්ලා මට ඒක කරන්න ඔයා පොඩ්ඩක් උදව් කරන්න යාල්ලා. මම ඒක කරනවා මම ඒක කරන්න උත්සාහ කරනවා ඒකට මට ඔයා උදව් කරන්න යාලා වයියාක නස්තයින්. මං අහන උදව් වලින් උපරිම උදව්ව තමයි මගේ අර පළවෙනි කෑල්ල ඇචීව් කරන්න මගේ මේකට දෙවෙනි කෑල්ලෙන් අපි අල්ලාහ් සුබ්හානහු උදව් ඉල්ලනවා සුබ්හානල්ලාහ්. ලේසිද? ඒ කියන්නේ සමහර ආලිම්වරු කියනවා මේ දුන්යා ආඛිරා කිය හැමදේම මේකෙන් කවුරු වුණා කියලා. ඒ කියන්නේ අපි වයියාක නස්තයින් එකේ අපි මොනවද ඕනේ කියලා කියන්නේ නැහනේ. මොනවද ඕනේ කියලා කියන්නේ නැති එකෙන් අල්ලාහ් මේ තෆ්සීර් ආලිම්වරු කියනවා අපි අල්ලාහ් සුබ්හානහු තාලාට අපිට ඕන හැමදේම කියනවා. ඒ කියන්නේ යා අල්ලාහ් මං හරියට ප්‍රේ කරන්න ඕනේ මං හරියට මේ සලා කරන්න ඕනේ මං හරියට හජ් කරන්න ඕනේ මං හරියට සකාත් දෙන්න ඕනේ මං හරියට නොම්බි අල්ලන්න ඕනේ මං හරියට සිකර් කරන්න ඕනේ මගේ ගතිගුණ හොඳ වෙන්න ඕනේ මං හොඳ මිනිහෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ මට තරහා යන්න හොඳ නැහැ හැම වෙලේම මං වැරදි වැඩ කරන්න හොඳ නැහැ මං පව් වැඩ කරන්න ඕනේ මේ හැම දෙයක්ම අපි ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි අපි දුන්යාගේ දේවලුත් අල්ලාහ් සුබ්හානහු තාලාගෙන් තමයි ඉල්ලන්න ඕනේ. ඒ කියන්නේ යා අල්ලාහ් මට කාගෙන්වත් මාව මේ හිඟමනේ තියන්න එපා කාගෙන්වත් අහන්න තියන්න එපා මට ඕන දේවල් ටික දෙන්න මට කෑම පොඩ්ඩක් යාලා වෙලාවට දෙන්න මගේ ජොබ් එක හරියට හදලා දෙන්න මගේ වාහනයක් දෙන්න මට හරියට මේ යන්න දීන් එකට උදව් කරන්න මට වාහනයක් දෙන්න මගේ හෙල්ත් එක මගේ කියන්නේ මම නිරෝගිමත් ජීවිතයක් දෙන්න මේක මාර වැදගත් සුබ්හානල්ලාහ් මේ ඔක්කොම අපි අල්ලාහ් සුබ්හානහු වයියාක නස්තයින් එක ඇතුලේ තියෙනවා. ඒතකොට මේ ඔක්කොම අපිට මොනවද ඕනේ නැති ඕනේ කියලා කියන්නේ නැතුව අපි අල්ලාහ් සුබ්හානහු තාලා අපිට ඕන ඔක්කොම වයියාක නස්තයින් එක කියන. ඒ කියන්නේ සලාත කියන්නේ අපිට ඕන දේවල් ඔක්කොම ලබා ගන්න පුළුවන් තැන. සලාතෙන් උයි අපේ ඉවසීමෙන්ද අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා මට ඔයාට ඕන දේ උදව් ගන්න කියලා. ඔයාගේ උදව් නස්තයින් එක වට ඕන උදව් ගන්න කියලා සුබ්හානල්ලාහ්. මං කියන්නේ දැන් ඒතකොට මේ ඔක්කොම මේ ඊයාක නබුදු වයියාක නස්තයින් එකේ තියෙනවා. හරි මේකෙන් ඔයා ඉල්ලන දේවලින් කියන්නේ ඔයා අනිත් එක ඔයාට අල්ලාහ් සුබ්හානහු තාලාගේ මොකක් හරි ඉල්ලන්න ඕනේ නම් ඔයාට ක්වොලිෆිකේෂන් එකක් තියෙනවනේ. ඒ ක්වොලිෆිකේෂන් එක තමයි වයියාක නස්තයින් එකේ ක්වොලිෆිකේෂන් එක තමයි ඊයාක නබුදු. ඔයා අල්ලාහ් සුබ්හානහු තාලාට කැමති විදිහට ඉන්න එක වහල් භාවයට පත් වෙන එක. ඒකත් එක්කම අල්ලාහ් සුබ්හානහු තාලාව විතරක් නමදින එක. ඌට පමණක් වහල් භාවයට පත් වෙන එක තමයි වයියාක නස්තයින් එකේ ක්වොලිෆිකේෂන් එක කියලා. ඒ කියන්නේ ඒක අල්ලාහ් සුබ්හානහු තාලා තමන්ට ඕන වෙන දේවල් ඉල්ලන්න අරක තමයි අරක කරන්න ඕන කියලා සමහර තෆ්සීර් වල හොර ලියලා තියෙනවා සුබ්හානල්ලාහ්. පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද කල්පනා කරන විදිය කියලා ඒගොල්ලෝ. මම කියනවා මම හිතන්නේ මම සමහරවිට මම හරියට එක්ස්ප්ලেইন කරන්න නැතුව ඇති. අපි පොඩ්ඩක් හරියට කල්පනා කරලා බැලුවොත් පිස්සු හැදෙනවා මේ මොනවද මේගොල්ලෝ කියන්නේ කියලා. ඒකත් එක්කම ඊළඟ ආයත් එක තමයි ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. අපි ඒක බලමු. අල්ලාහ් සුබ්හානහු තාලා කියනවා ඕකේ ඔයා ඉල්ලන්න දේවල් හුඟක් දේවල් තියෙනවා. ඒකෙන් ඉල්ලන බෙස්ට් මේක තමයි ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. අපි ඉන්ෂාල්ලාහ් ඊළඟ වීඩියෝ එකේ ඒකේ තේරුම් බලමු. මම නම් කියන්නේ ඕගොල්ලන්ට ඔක්කොම තුගුණත් මේ ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් එකේ කියන ටික විතරක් ඕගොල්ලෝ හරියට ඇහුවා නම් ඒකම හොඳටම ඇති ඉන්ෂාල්ලාහ්. අල්ලාහ් සුබ්හානහු තාලා තමයි අපිට ඔහුට යටහත් විදියට ඔහුගේ හරි වාලෙක් විදියට ජීවත් වෙලා ඔහු හරියට ඌව විතරක් නමදිලා ඒ විදියටම ඔහුගෙන්ම තමන්ගේ හැම අවශ්‍යතාවයක් ඉල්ලගෙන භාගය අල්ලාහ් සුබ්හානහු අපි හැමෝටම ලබා දෙන්න ඕනේ. කාගෙන්වත් ඉල්ලන්න නැතුව හැමදේම අල්ලාහ් සුබ්හානහු තාලාගෙන් ඉල්ලන මිනිස් බවට අල්ලාහ් සුබ්හානහු අපිව වත් කරගන්න ඕනේ. ඒ වගේම මේ කුර්ආනයේ තේරුම් අරන් අපේ ජීවිතයට අරගෙන මුළු මිනිස් සම්මතයටම කියලා දෙන භාගය අල්ලාහ් සුබ්හානහු තාලා අපි හැමෝටම ලබා දෙන්න ඕනේ. සුබ්හානල්ලාහ් වබිහම්දී සුබ්හානකල්ලාහ් වබිහම්දික අෂහදු අල්ලා ඉලාහා ඉල්ලා අන්ත අස්තග්ෆිරුක